යාළුවනේ ඉතින් අදත් ඔයාලා සෙට්ලා ඉන්නේ ස්ටුඩියෝ විසිලා ඉතින් කියන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද WhatsApp එකේ නම්බරයක් හරියටම බෑන් කරගන්නේ කියන එකයි. ඉතින් WhatsApp එකේ නම්බරයක් හරියටම බෑන් කරගන්න නම් ඔය කට්ටිය මම කරන විදිහටම කරලා බලන්න අනිවාර්යෙන් බෑන් වෙනවා. හරි යාළුවනේ ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔය කට්ටිය තවත් දෙයක් මතක් කරන්න ඕනි. තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මම දාලා තියෙනවා පරණ වීඩියෝ ඔය කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා. ඔය කට්ටියට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔය කට්ටියත් බලන්න. ඒ වගේම තව කාට හරි බලන්න මේක share කරන්න කියලාත් මතක් කරනවා. හරි යාළුවනේ එහෙනම් අපි බලමු මොකද්ද වීඩියෝ එක කියලා. ඉතින්ලාම අපි WhatsApp එක open කරගන්නවා. open කරගත්තට පස්සේ අපි වෙන එක්කෙනෙක්ගේ කියන්නේ නම්බරේ බෑන් කරන්න ඕන එක්කෙනාගේ නෙවෙයි වෙන එක්කෙනෙක්ගේ ඉන්බොක්ස් එකකට යනවා. ඉන්බොක්ස් එකට ගිහිල්ලා නම්බරේ බෑන් කරන්න ඕන එක්කෙනාගේ නම්බරේ මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඔක හදාගන්නේ මම ආයෙ හදලා පෙන්නන්නම්. wa.me කියලා ගහලා ඇලයිරක් දාලා ධන ගහලා 94 ගහලා ඊට පස්සේ අරයාගේ නම්බරේ බිංදුව නැතුව ගහන්න ඕනේ. හරිද? ඊට පස්සේ බිංදුව නැතුව ගහලා ඉවරලා ඊටු ටික ගහගෙන යන්න. ඒක කොපි කරලා පේස්ට් කරගත්තත් එහෙම අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ෂෙයා කරන්න ඕනි. ඒ නම්බරේ ෂෙයා කරලා ඒකට ටච් කරන්න. ඒකට එකපාරක් ටච් කරාට පස්සේ අවශ්‍ය කෙනාගේ ඉන්බොක්ස් එකට යනවා. ඉතින් මම මේක ඔය කට්ටියට උදාහරණයක් විදිහට පෙන්නන්න මගේම නම්බරේ තමයි ගත්තේ. ඉන්න යාළුවනේ කරන්න තියෙන්නේ ඔය කට්ටියට මේ නම්බරේ chat මේකට ගිහිල්ලා මෙතන ඔය කට්ටියට පේන විදිහේ report කියලා එකක් තියෙනවා. ඔය report කියන එක ටච් කරාට පස්සේ ඔය කට්ටියට පේනවා මෙන්න මේ හරියේ ටික් එකක් වැටලා තියෙනවා. ඔය ටික් එක අයින් කරන්නේ නැතුව report එක ගහන්න ඕනේ. එතකොට block වෙලා තමයි ඒ නම්බරේ මෙව වෙන්නේ. එතකොට සාමාන්‍ය වගේ mod WhatsApp යන්න මේක block වුණාට පස්සේ මේ හරිය යටටම වගේ යනවා. ඔරිජිනල් එකෙත් යනවා. මගේ දැන් එක නම්බරයක් තියෙන නිසා තමයි මෙහෙම තියෙන්නේ. හරි යාළුවනේ ඉතින් ඊට පස්සේ ආය ඔය කට්ටියට දැන් ගොඩක් නම්බර තියෙද්දි මේක පල්ලෙහාටම ගිහිල්ලා බලන්න අමාරු නිසා තමයි මම කලින්ම කිව්වේ මේ වගේ නම්බරේ හදාගෙන ආයෙ ගිහිල්ලා ආයෙ මේ පහලින් අන්බ්ලොක් කරගන්න ඕනේ. ඒක අන්බ්ලොක් කරගෙන ආයෙ හරිය වැටලා තියෙද්දි ආයෙ report එක ගහන්න ඕනේ. ඔය වගේ එක්කෙනෙක් report සාමාන්‍යයෙන් 20ක් විතර ගහන්න ඕනේ. එහෙම යාළුවනේ සාමාන්‍යයෙන් ඔයාගේ chat list එකේ අනිවාර්යෙන් කොහොමත් ඉන්නවා 100කට වඩා ඉන්නව වෙන්න ඕනි. ඔය කට්ටියගේ chat list එකේ ඉන්න 3-4 දෙනෙක්ට කියලා ඔය වගේ ගස්සව ගත්තා නම් report ඒ හොඳටම ඇති. අනිවාර්යෙන් නම්බරේ බෑන්ඩ් වෙනවා. කරලා බලන්න පුරුණා. යාළුවනේ ඉතින් ඔක තමයි අද වීඩියෝ මේක වෙන්නේ. කොහොමද නිවැරදිව report එකක් ගහලා නම්බරයක් බෑන්ඩ් කරන්න කියන එකයි. ඉතින් හරි යාළුවනේ ඉතින් අද වීඩියෝ එක ඉවරයි. ඔය කට්ටියට වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යෙන් like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔය කට්ටියට බලා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලන්න share කරන්න. හරි යාළුවනේ එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.